ආයිබෝන් මගේ යාළු හැමෝටම. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ලස්සන කායක රිවිව් එකක්. ඉතින් අපි මොකද්ද මේ වාහනේ කියලා එකින් එක කතා කරමු. එහෙනම් අපි වැඩි කතා නැතුව රිවිව් එකට යමු. ඉතින් මම අද ඔයාලට ගෙනාවා ඔයාලා නිතර පාරිතෝකේ දකින්න ලස්සන කියුට් වාහනයක්. මේක නම කියන්නේ අපි Toyota Vios කියලා. ඉතින් මේ වාහනේ ඔයාලා නිතර පාරිතෝකේ දකින්න වාහනයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් හොඳ ෆියුල් එකොනොමි එකක් තියෙන ඉඩ තියෙන වාහනයක්. හරි. අපි මේ මුලින්ම මේක ඉතිහාසය ගැන කතා කරමු. ඉතින් Toyota Vios එක 2002 ඉඳන් 2007 වෙනකම් ෆස්ට් ජෙනරේෂන් එකේ එනවා. ඉතින් ඊළඟ 2007 ඉඳන් 2013 වෙනකම් සෙකන්ඩ් ජෙනරේෂන් එක බලා ගන්න පුළුවන්. 2013 ඉඳන් දැන් වෙනකම් මේකේ තර්ඩ් ජෙනරේෂන් එක එනවා. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ෆස්ට් ජෙනරේෂන් එකේ සෙකන්ඩ් ෆේස් ලිෆ්ට් එක. ෆස්ට් ජෙනරේෂන් එකේ ෆේස් ලිෆ්ට් දෙකක් ආවා. ඉතින් මේ තියෙන්නේ මේ දෙවෙනි ෆේස් ලිෆ්ට් එක. මේක ඉතින් පළවෙනි ජෙනරේෂන් එකක 2006 E grade එක. මේකේ highest grades තුනක් බදා ගන්න පුළුවන් ESG කියලා. ලංකාවේ බලන් තියෙන්නේ දකින්න තියෙන්නේ ES කියන grade එක. ඉතින් මේක මේ highest grade එක තමයි S grade එක. මේ අද මම ඔයාලට කියලා තියෙන්නේ E grade එක. S grade එකේ සාමාන්‍ය වෙනසකට තියෙන්නේ මීටර් පැනල් එක ඩිජිටල් මීටර් පැනල් එකක් එන්නේ. මේ වහනපරි ඉන්ටීරියර් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒක අපි ඇතුළට යද්දි බලමු. එහෙනම් අපි මුලින්ම මේකේ power train එක ගැන කතා කරමු. power train එකේදී මේකේ engine එක 1.5 liter normal engine එක තමයි බලා ගන්න ඕනේ petrol engine එක 1.5 liter කියන්නේ 1500 cc. මේකේ පාවිච්චි කරන ටෙක්නොලොජි තමයි VVI කියන ටෙක්නොලොජි. ඒකේ මේ වාහනේ engine එක ගොඩක් සාර්ථක engine එකක්. 1994 ඉඳන් එන වාහන Toyota වාහන වල මේ engine එක බලා ගන්න පුළුවන්. උදාහරණ විදිහට කිව්වොත් Toyota Yaris, Beretta, Alio, premium වගේ වාහන වල මේ engine එකම තමයි අපිට බලා ගන්න පුළුවන් ඉතින්. gearbox එක ගැන කතා කරනවා නම් 4 speed automatic transmission එකක් දෙනවා. 5 speed manual transmission එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ fuel economy එක ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් 10ක් 12ක් මේ fuel economy එක බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ වාහනේ හොඳ fuel economy එකක් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේකේ front design එක ගැන කතා කරමු. අපි නම් front එක ගැන කතා කරමු. මම ඊට කලින් ඔයාලට වාහනේ start කරලා පෙන්නන්න කොහොමද sound එක කියලා. මේකේ start වෙන්නේ. මෙයා තමයි මේකේ engine sound එක. ලොකු noise එකක් එළියට එන්නේ නැහැ මේකේ. අපි නම් front එක ගැන කතා කරමු. ගොඩක් එළියට noise එක එන්නේ මේ වාහනේ. අපි front එකේ කතා කරමු. මේක ලස්සන cute design එකක් front එකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් ලොකු grill එකක් දෙන්නේ බලන්න තියෙන්නේ. සාමාන්‍ය පොඩි grill එකක්. lights තමයි lights මෙහෙම තියෙන්නේ. මෙතනින් අපිට signal light එක දුන්නා. මෙතනින් headlight එක බලා ගන්න පුළුවන්. platinum එක අපිට fog light බලා ගන්න පුළුවන්. මේකේ fog light round විදියට එන්නේ. ඊළඟට මෙතනින් අපිට ටික පල්ලට ඇන්ගල් වෙලා තියෙන්නේ. කෙලින්නේ පල්ලට ඇන්ගල් වෙලා තියෙන්නේ. අපි මේක සයිඩ් වීව් එකත් බලමු. හරි අපි මේක සයිඩ් වීව් එක බලමු. මුලින්ම අපි ටයර්ස් ගැන කතා කරමු. මේකේ ඉස්සරහ ටයර් එක 14 ඉන්ච් එන්නේ disc brake හම්බෙන්නේ. ඒකෝල ඉස්සරහ suspension MacPherson stock suspension එකේ බලන්න පුළුවන් ඉන්නේ. Toyota Vios එක JDM එක ගන්න මේ කියන්නේ ජපානට හදපු වාහනයක් නෙවෙයි. මේක නිෂ්පාදනය තායිලන්ත වල. මේක ගොඩක් හදලා තියෙන්නේ South Asian රටවල් වලට තමයි මේ වාහන හදලා තියෙන්නේ. ඊට පස්සේ Toyota එක ගැන කතා කරනවා මේ ඊට පස්සේ තියෙන්නේ display 14 inch alloy.
suspension torsion beam suspension ලොකු comfortable එකක් ඕනෙ බලාගන්න ඉන්නේ තම සාමාන්‍ය හොඳ comfortable එකක් තියෙනවා මේ වාහනේ දැන් මෙතනින් අපිට ඊට සම්බන්ධ වෙනවා මම හිතන්නේ මෙතනත් ලයිට් සිග්නල් එකක් තියෙනවා මෙතනත් තියෙනවා දැන් ඉතින් ගොරවල් මම වලට දෙන්නවා මේ පොඩක් කොහොමද මේ ෆෝන් එකට මේක එනවා සාමාන්‍ය අවශ්‍යක අනුවකට open වෙනවා because කරලා වෙන්නන්න මේකට ලොකු ෆෝන් එකට ඇරෙනවා දොර අංශ මඩ විතර මේකේ එහෙනම් අපි වෙබ්සයිට් එක මේකෙන් කතා කරමු මෙන්න තමයි ඔයාලට Toyota Vios එකේ පිළිපස්ස බලා ගන්න පුළුවන් වෙන්නේ ලස්සන ඩිසයින් එකක් මෙතනින් අපිට දීලා 1.5 ලිටර් E grade එකේ කියලා එහෙම තමයි tail lamps මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතනින් signal light එක reverse light එක මේක තමයි සම්පූර්ණයෙන්ම reverse light එක විදිහට බලන්න පුළුවන් වෙන්නේ මම ඔයාලට මේක signal දාලා පෙන්නන්නම් අපි එහෙනම් මේකේ ඉන්ටීරියර් ගැන කතා කරමු. මේක තමයි මේකේ ඉන්ටීරියර් ඩිසයින් එක පේන්නේ. මේක තමයි මේකේ සෙන්ටර් කන්සෝල් එක. ප්ලේ එකක් හම්බෙලා තියෙනවා. normal manual AC controls තමයි මේක අපිට හම්බෙන්නේ. මෙතනින් hazard lights තියෙනවා. ඊට පස්සේ defocus මේක දාලා control එක තියෙනවා. ඒක තමයි මේකේ සෙන්ටර් කන්සෝල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් පොලි ස්ටෝරේජ් එකක් තියෙනවා. ඊළඟ මෙතන කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. මෙතන පොලි ස්ටෝරේජ් දෙකක් අපිට දීලා තියෙනවා. ඊළඟ මෙතන ග්ලව් බොක්ස් මෙතන hand rest එකේ පොලි ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. මෙතන තව අපිට ලොකු ග්ලව් බොක්ස් එකකුත් දීලා තියෙනවා. මේක ෆ්‍රන්ට් ඩිසයින් එක තියෙනවා. අපි ඊළඟට ෆ්‍රන්ට් එකේ ඩෝර් එක ගැන කතා කරමු. අපි එහෙනම් මේකේ ඩෝර් එකේ ඩිසයින් එක ගැන කතා කරමු. මුලින්ම මම මේ දොර හැරෙනවා හැන් සද්ද පෙන්නන්න. මේක තමයි සද්ද ඇහෙන්නේ. ඇත්තට මේකේ දොරවල් බරයි. කියන හොඳ සේෆ්ටි එකක් මේ වගේ බලන්න පුළුවන්. මේ තමයි මේකේ ඩෝර් එකේ ඩිසයින් එක බලන්න පුළුවන්. පවර් ෂටර්ස් තියෙනවා. මෙතන පොලි ස්ටෝරේජ් එකක් තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් පොලි ෆයිල් එකක් වගේ දාගන්න, ඩිස්ක් බෑග් එකක් වගේ දාගන්න ඉඩක් අපිට හම්බෙලා තියෙනවා. මේ මෙතනින් කප් හෝල්ඩර් එකක් හම්බෙන්නේ නැහැ. මම මෙතනින් ස්පීකර් දීලා තියෙනවා. මේකේ ඩෝර් එකේ ඩිසයින් එක ගැන කතා කරන්නේ මෙච්චරයි. අපි නම් බෑග් එකේ ඩිසයින් එක කතා කරමු. ඒක බලමු. මේ තමයි ඉස්සර දොර වගේම තමයි ඩිසයින් එක තියෙන්නේ. මෙතන කප් හෝල්ඩර් එකක් හම්බෙන්නේ නැහැ. මේක තමයි හම්බෙන්නේ. මෙතනින් ස්ටෝරේජ් එක හම්බෙන්නේ සාමාන්‍ය ඉස්සරහ වගේම ඩිසයින් එක. මේක සාමාන්‍ය හાર્ඩ් ප්ලාස්ටික්. මෙතන පොඩි ක්ලොත් එකක් වෙනවා. මේක හાર્ඩ් ප්ලාස්ටික් තමයි තියෙන්නේ. හරි. හරි. එහෙනම් හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අතට මම කියනවා හැමෝටම ආයිබෝවන්. ඉතින් තවත් ඔයාලගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට මේ වගේ තවත් ගොඩක් videos මගේ YouTube channel එකේ බලන්න පුළුවන්.